40 Days with Jesus. ලෝකයා ඔබ පරාජය කරන්නට දහසක් උගුල් අටවන විට දෙවියන් වහන්සේ ඔබ ඔසවා තබන්නට එකම එක කුරුසයක් සූදානම් කර තිබේ. අද ඔබ ජීවත් වන්නේ එකිනෙකා පරයා ඉහළට යාමට උත්සාහ කරන බලය සහ තනතුරු පසුපස හඹා යන සමාජයකයි. බොහෝ වෙලාවට ඔබ යමෙකුට අවංකවම යහපතක් කරන්නට ගියත් එවෙනුවට ඔබට ලැබෙන්නේ නින්දාව, අපහාසය හෝ කකුලෙන් ඇදීම විය හැකියි. ජෙරමියාටත් ජේසුස් වහන්සේටත් උරුම වූයේ ඒ ඉරණමමයි. නමුත් මතක තියාගන්න, සැබෑ ශ්‍රේෂ්ඨත්වය ඇතිවන්නේ අනුන් මත පාලනය මෙහෙයවීම තුළ නොව අනුන් වෙනුවෙන් සේවය කිරීම තුළයි. ජේසුස් වහන්සේ දිනුවේ රන් ඔටුන්නක් පැළඳ සියසුනක හිඳගෙන නෙමෙයි, කටු ඔටුන්නක් දරාගෙන කුරුසිය මත තම ජීවිතය පූජා කිරීම නෙවෙයි. එබැවින් ඔබ කරන යහපතට ලෝකෙන් ගරු බුහුමන් නොලැබෙන විට අධෛර්ය නොවන්න. අනුන්ව පෑගීමට උත්සාහ කරන ලෝකයක අනුන්ව නැගිටුවන සැබෑ සේවකයෙකු වන්නට උත්සාහ කරන්න. ඔබේ නිහතමානී සේවය ලෝකේ ඕනෑම බලයකට වඩා බලවත් වනු ඇත. ඔබ යහපත කරන විට ලෝකයා ඔබට ගල් ගැසිය හැකි, ඔබ පහත් කොට සැලකිය හැකි. ඒ කිසිම දෙයකට අධෛර්යයට පත්වන්නට එපා. ඔබේ සේවය අවංකව කරන්න. තනතුරු පසුපස නොව මිනිසුන්ගේ වේදනාව හඳුනන හදවත් පසුපස ගමන් කරන්න. ජේසු පිහිටයි.